පේනවනේ ගෑණි මොකද්ද මේ වගේ අතේ තියෙන්නේ කියලා. උඹව මං අද පුච්චලා දානවා. උඹගෙන් මට මාර වදයක් තියෙන්නේ. ඈ නිදහසේ ඉන්නේ නේ. අනික පුතාට ආවම කියන්නන්නේ. ඈ මේ මං එක්කන් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. උඹ කේලම් කියන්නද ගෑණි? ඈ උඹ කේලම් කියලා මගෙන් බේරෙන්නද? ඈ අපල ගෑණි. තපම් මං උඹට අද හොන්ට වැඩක් කරන්න. අනේ දුවේ ඔය මොකද්ද කරගන්න පාපේ දුවේ අනේ පාදුවේ අනේ මං පුතාට කියන්නේ දුවේ අනේ මම පුච්චන්නේ පාදුවේ අනේ පින් සිද්ධ වෙයි දුවේ සකු මේ ගෑණි නම් නිකන් අතාරින්න බෑ හොඳේ අරුට කිව්වොත් එහෙම වැඩේ දන්නවනේ ඉතින් දෙන්නම ගස් හොඳේ එහෙනම් ඉතින් මොකක් හරි කරන්නම සිද්ධ වෙනවා දැන් ඈ මගදී ඔන්න නවත්තන්න එහෙම බෑ හොඳද පිස්සු දයියේ මම මේ ගෑණිව නිකන් අතාරිනවද? අද මේ ගෑණි මං ඉවරයක් කරලා තමයි නවතින්නේ. මේ ගෑණිගෙන් පුදුම වදයක් නේ දුන්නේ මට. මේ ගෑණි මේ දවස් ටිකට මම කිව්වා මේ අනාථ මඩමකටවත් ගිහින් දාන්න කියලා. ඕ අහන්නේ නෑනේ. මගේ රත්තරන් අම්මා මට පුළුවන් ද එහෙම කරන්න. දසමාසයක් කුසේ තියාගෙන වදපු අම්මා මට පුළුවන් ද එහෙම කරන්න. අනේ අම්මේ තියෙන වර්ණාව බලන්න එපා. තපන්කෝ මං අද උඹට. උඹ තවත් මට කරදර කරනවද? ඈ ගෑණි? ආය ගන්න එපා දුවේ අනේ පින් සිද්ධ වෙයි දුවේ ගන්න එපා දුවේ සකුන්තලා මේ මොකද ඊ හදේනේ මේ අම්මට නේද මේ අපරාධ කරන්නේ මේකි යකෝ මට හොඳ මූණ පෙන්නගෙන මන් නැති වෙලාවේ අම්මට මේ අපරාධිත කරලා තියෙන්නේ ඉක්මන් කරපන් සකු ඉක්මන් කරපන් අරු වෙන්න ඉඩ තියෙනවා දැන් එහෙම වුණොත් අපි දෙන්නම කපෝති නෑ කතා කරන්න හොඳ නෑ මේක ඉස්සරහලා වීඩියෝ කරගන්න ඕනේ නැත්තම් මේ ගෑණි මගෙනුත් බේරලා පැනලා යන්න ඉඩ තියෙනවා ඒ හින්දා ඩිවෝස් කරන එක වෙනම දෙයක් ඉස්සලා සාක්ෂි මංගාව තියාගන්න ඕනේ නැත්තම් මේ ගෑණි එක බේරෙන්න බෑ ඔප්පු කරන්න බෑනේ තපන් හොඳට රෙකෝඩ් කරගත්තම හරි මේ කරන කියන දේවල් මේක එතකොට සාක්ෂියක් හැටියට තියාගන්න පුළුවන් අපට සිරි ඊගමන කවුද හෙලෝ අట్లయ్య ඔව් අයියා නෑ ඔය ඇයි මේ හදිස්සියේ නෑ සකුන්තලා මම මේ හදිස්සියේ නෙමෙයි මේ දැන් අම්මට මොකද බෙහෙත් එක එහෙම දුන්නා නේද අම්මා හොඳින් නේද ඔව්නේ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා මං අම්මා ගැන බලාගන්න නෑ අම්මට මේ අමාරුයි වගේ නම් කියන්න මං ඉක්මනට එන්න මං ඔෆිස් එකේ ප්‍රී වෙලා ඉන්නේ දැන් වැඩකුත් නෑ ඔක්කොම වැඩ ටිකත් ඉවරයි නෑ අනේ ඔයා එන්න ඕනේ නෑ පිස්සුද ඔයා දන්නවනේ ඉතින් මං අම්මට සලකනවා මං අම්මා හොඳින් බලාගන්න බෙහෙත් ටිකේම දුන්නා උණු වතුර තුන කරලා අද නාවලා අලුත් ඇඳුම් ටිකකුත් ඇඳෙව්වා දැන් මේ කන්න දීලා ආව විතරයි ඔයා තමයි එතකොට කෝල් එක ගත්තේ හරි මං අම්මා ගැන බලාගන්නම් ගනි අනේ එහෙමද සකුන්තලා හරි ෂෝක් මේ ඔයා හරි හොඳයි මේ එහෙනම් අම්මට පොඩ්ඩක් දෙන්නකෝ කතා කරන්න මට අම්මගේ කටහඬ පොඩ්ඩක් අහන්න ඕනේ අම්මට දැන් නම් අම්මට බෙහෙත් ටික දුන්නා මේ නිින්ද ගිහිල්ලා ඇත්තේ අකිල ඔයා ආවම කතා කරන්න දැන් ඉතින් කතා කරන්න බෑනේ අම්මට නිින්ද ගිහින් හිටියොත් එහෙම පවුනේ අම්මා හැරවන එක නේද ඔව් පවුනේ අම්මා හැරවන එක ඒ හින්දා අම්මා හැරවන්න ඕනේ නෑ ඔයා ෆෝන් එක තියලා දොර පොඩ්ඩක් අරින්නකෝ එන සකුන්තලා අම්මා දැන් හොඳටම නිදි නේද දැන්නේ බෙහෙත් බිව්වේ හොඳටම නිින්ද ගිහිල්ලා ඇඹල ගෑණි ඈ ඔය අම්මා නිදි කරවලාද ඈ අම්මට සලකන විදියද ඈ මේ කවුද මේ ඔය කොහෙද යන්නේ ඔහොමට අයියේ මේ අහන්නකෝ මොනවත් අහන්න දෙයක් නෑ ගෑණිය මට මන් දන්නවා මන් දැක්කා වෙච්ච සම්පූර්ණම දේ ඔබ මට තව බොරු කියන්න හදන්නේ ඈ මොනවද වෙච්ච දේ ඇත්ත කියන්නම් අයියේ මේ අම්මා මෙතන ලෙස්සලා වැටුණා අම්මා මේ උස්සන් යන්න කියලා හැදුවේ කාමරේට ඔව් ඇත්තමයි ඔබ මට තවත් බොරු කියන්න එපා ගෑණියේ මං ගාව වීඩියෝ තියෙනවා උඹලා දෙන්න එකතු වෙලා අම්මට කරන්න හදපු දේ උඹ තවත් නෑ කියනවද උඹට පෙන්වන්න ඕනේද නෑ අයියේ ඔයා කොහෙද වීඩියෝ කරන්නේ බොරු අයියේ හරි තියරනම් පෙන්වන්න මං එහෙම කරන්න හැදුවේ නෑ මං හැදුවේ මෙයත් එක්ක එකතු වෙලා අම්මව උස්සලා ඇඳෙන් තියන්න අම්මා මෙතන ලෙස්සලා වැටුණා එනකොට ඒකයි එහෙමද ගෑණි එහෙනම් මෙන්න මේක බලපන්කෝ පේනවනේ ගෑණි මොකද්ද මේ වගේ අතේ තියෙන්නේ කියලා උඹව මං අද පුච්චලා දානවා උඹගෙන් මට මාර වදයක් තියෙන්නේ ඈ නිදහසේ ඉන්නේ නේ අනික පුතාට ආවම කියන්නන්නේ ඈ මේ මං එක්කන් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා උඹ කේලම් උඹ තවත් මට බොරු කරන්නද හදන්නේ ගෑණියේ ඈ බෑපියෝ තොපි දෙන්නම දොට්ට මට තොපි දෙන්නට ගහලා පව පුරව ගන්න ඕනේ මට මගේ අම්මා බලා ගන්න පුළුවන් ඒ හින්දා කරුණා කරලා ගන්න තියෙන සියලුම දේවලුත් අරගෙන රෙදි කඩ බලු ටිකත් අරගෙන දෙන්නම බෑපියෝ දොට්ට තොපි දෙන්නට මේ ගේ ඇතුලේ මගුල් නටන්න බෑ එළියට ගිහිල්ලා ඕනේ මගුලක් නටා ගන්නව මට දැන් තොගෙන් ඇති වැඩක් නෑ අනේ අයියේ මට සමා වෙන්න අයියේ අනේ මට සමා වෙන්න අයියේ මං කොයි කියලා යන්නද අයියේ මගේ අම්මා තාත්තත් නෑනේ මට ඉන්න තැනක් නෑ අයියා අනේම කරන්න එපා අයියේ අනේම කරන්න එපා අයියේ මට සමාව දෙන්න අයියේ සමාව දෙන්න උඹට උඹ වගේ කෙනෙකුට මං ආයෙ සමාව දෙන්න ඔය ඉන්නේ ස්වාන් පුරුෂෙක් අන්න උත් එක්ක ගිහිල්ලා ඕනේ ගුබ්බායමක උඹලා දෙන්න සතුටින් ඉඳපල්ලා
මගෙත් එක්ක සතුටින් ඉන්න බැරි හින්දානේ උඹට මේ මගේ අම්මට මේ විදිහට සලකගෙන ඉන්න බැරි උඹට සැප වැඩි. මේ මාලිගාවක් වගේ ගෙයක් තියෙනවා. අතට පයට වැඩකාරයෝ විතරයි නැත්තේ. හැබැයි උඹට නිදහසේ ඉන්න දුන්නා. අන්න ඒකෙන් උඹ ප්‍රයෝජන ගත්තා. මගේ අම්මට වෙලාවට බෙහෙත් ටික දීලා අම්මව හොඳින් බලාගෙන හිටියනම් උඹට මොනවද අඩුපාඩු? හැඹල ගෑණි මගෙන් සැප මදි වුණාද? වෙන මිනිහෙක් එක්ක ගෙනල්ලා සැප ගන්න? බෑපිය උඩට දෙන්නම මට මගේ අම්මව වටිනවා. උඹ හම්බුනේ දෙවෙනියට. මට පළවෙනියට තමයි අම්මා හම්බුනේ. ඒ හින්දා උඹට උඹගේ අම්මා තරම් මේ මගේ අම්මා වටින්නේ නැති වුණාට මට මගේ අම්මා වටිනවා. තෝ මට අවලංගු කාසියක් විතරයි පර ගෑණි බෑපිය දොට්ට. ඉවලයා පෙම්බතා මේ වරෙන් උඹේ යන්න අර සුන්දරි තරම් මෙතනින් ඵලයන්. මට උඹට ගහලා වැඩක් නැහැ. උඹගේ වැරද්දක් නැහනේ. වැරද්දකුත් තියෙනවා උඹෙත්. අනුන්ගේ පෞල් ජීවිත කඩා කප්පල් කරන එක. ඒ හින්දා මූලිකම වැරද්ද අපේ එකගේ. පිටේ එකෙක්ට මම ගහන්න කැමති නැහැ. ඒ හින්දා අන්න ඉන්න උඹේ වස්තුව රන් කැටේ අරන් ඵලයන්. නැගිටින්න අම්මේ. මගේ රත්තරන් පුතේ අදට විතරක් මේ කෙල්ලට සමාව දීපන් පුතේ. ආයෙ වැරදි කරන එකක් නෑ මේ වගේ. දැන් හොඳ පාඩමක් ඉගෙන ගත්තානේ. අම්මේ මට අය මේ ගෑණි එපා. වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්ත ගෑණියෙක් මට එපා. අම්මට හොරෙන් මූ ගෙදරට ගෙනල්ලා කොච්චර දවස් ඉඳද්ද? මං කොහොමද ඒක විශ්වාස කරන්නේ ආයේ මේ ගෑණි මෙහෙම ඉන්නේ නෑ කියලා? අම්මටවත් මටවත් මේ ගෑණි අය ඕනේ නෑ. මේ කසාදේ ඉවර කරන්න දික්කසාද වෙන්න මට ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒක හින්දා මං හෙටම ඩිවෝස් පේපර් ටික ලෑස්ති කරලා ලෝයාතේ එවන්නම් ඉන්න තැනකට. අන්න ඊට පස්සේ අස්සම් කරලා යවපන්. අස්සම් කරේ නැතුණත් මම මේ සාක්ෂි ඉදිරිපත් කරලා උසාවියෙන් ඩිවෝස් එක අරගන්නවා. උඹ ඕනේ තූත්තු කුඩියක් ගිහලා මට බෑවියන් පරට්ටි. අනේ අම්මේ මට සමා වෙන්න අම්මේ. අනේ අම්මේ මට දහස් වාරයක් සමා වෙන්න අම්මේ. මං අය මේ වැරදි කරන්නේ නැහැ අම්මේ. මගේ අතින් ගොඩක් වැරදි සිද්ධ වුණා. අනේ මට සමා වෙන්න අම්මේ. මේ පවණක් මට උපදින උපදේ જાතිවත් මේක ගෙවලා ඉවර කරන්න බැරි වෙයි අම්මේ. ආසාව හින්දා මේ දේවල් සිද්ධ වුණාට අම්මේ මං හිතලා කරේ නෑ අම්මේ. මට සමා වෙන්න අම්මේ. අම්මා සමාව දුන්නේ නැති වුණොත් මට මේ පව උපදින જાතිත් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි අම්මේ. මට මගේ අම්මා නැති අඩුව දැන් තමයි දැනෙන්නේ අම්මේ.